ශ්‍රී ලංකාව කියන අපේ රටේ පහුගිය දවස් ටිකේ ගොඩ දෙනෙක් අතර කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි ඔයාලට මතක ඇති පාර්ලිමේන්තුවේදී ඇමති නලින්ද ජයතිස්ස යම්කිසි නම් ලයිස්තුවක් ඉදිරිපත් කළා ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තු පරණ හිටපු දේශපාලඥයෝ සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෝ සම්බන්ධයෙන්. එතනදී ඔයාලා දකින්න මතක ඇති රාජසේනාරත්න එහෙම කෝටියක් අරන් තිබ්බා. එහිලේ රබුකැල්ල ලක්ෂ 110ක් වගේ මුදලක් අරන් තිබ්බා. දීපුදස නායක එහෙම අරන් තිබ්බා. ලක්ෂ 300ක් වගේ මුදලක් ඔහොම එක එක කට්ටිය ලොකු ගණන් ජනාධිපති අරමුදලෙන් අරගෙන තිබ්බා. අපි දන්නවා සාමාන්‍යයෙන් අහිංසක දුප්පත් මිනිස්සෙක්ට උනත් වකුගඩුවක් බද්ධ කරගන්න අවශ්‍ය කරන මුදල ජනාධිපති අරමුදලෙන් ගන්න ගියොත් එහෙනම් මේකට සෑහෙන කාලයක් යනවා. ඒත් දෙන ලක්ෂ 7-8යි වගේ මුදලක්. නමුත් මේ හොඳට සල්ලි තියෙන දොස්තරලා වෙච්ච රාජසේනාරත්නලා ලක්ෂ 100ක් වගේ මුදලක් ජනාධිපති අරමුදලෙන් අරගෙන තියෙනවා. ඖෂධ මාෆියා කරපු කෙහෙලිය රබුකැලලා ලක්ෂ 110ක් වගේ මුදලක් අරන් තියෙනවා. ඉතින් මෙවුවා මොනවටද ගත්තේ කින්න මන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සු මේ වෙද්දි මේවා ගැන හොයන්න පටන් අරන් තියෙනවා. කොහොම හරි වේවා. ඉතින් මේ ගැන මිනිස්සු කතා බහ කරනකොට අපේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙච්ච වර්තමානයේ එනමන් නැතිලා වගේ ඉන්න දේශපාලනඥයින් තමයි අපි දන්නවා. අපේ මේ SB දිසානායක උන්නේ. ඉතින් මෙතුමා මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ මාලිමාව කරගෙන යන වැඩේ සහ මේ ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත කට්ටිය කවුද කින්ද මන්ද කියන එක ගැන තවත් විස්තර වගේක් කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලලෙමු. ජනාධිපති අරමුදලෙන් අපේ පහුගිය හිටපු ආණ්ඩුවල මැති ඇමතිවරු විශාල වශයෙන් මුදල් අරගෙන තියෙන එක ඒක මේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක අවභාවිතාවක් තමයි. සමහර ඇමතිවරු ඒ තමුන්ගේ ඒ ප්‍රතිකාර ලංකාවේ හොඳටම කරගන්න පුළුවන්. ඒදී ඔවුන් ජනාධිපති අරමුදලෙන් විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන විදේශ රටවල ගිහිල්ලා මේ ප්‍රතිකාර අරගෙන තියෙනවා. හැබැයි ඇත්තටම මේ වියදම් කරගන්න අමාරු මිල මුදල් අමාරුකම් තියෙන එහෙම මැති ඇමතිවරුත් අරගෙන තියෙනවා ලක්ෂ 10 15 25 30 මම හිතන්නේ ඒ අයට ඒ වෙලාවේ ආධාර කරපේක හොඳ එකක්. මොකද ඇත්තටම ඒ අයට අමාරු. හැබැයි මම බැලුව දේ තමයි වාක් මේ ලක්ෂ 100 150 200 400 ගත්ත අය ගත්තම මේ අයට ජනාධිපති අරමුදල නැතුව මේ වියහිදම් විදේශ ගත වෙලා බෙහෙත් ගන්න ඕන නම් ඒ වියදම් Tamanට දරා ගන්න හොඳටම පුළුවන්කම තිබ්බා. ඒ නිසා ඇත්තටම ඒ ජනාධිපති අරමුදලේ මුදල් මැති ඇමතිවරුන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ලක්ෂ 100 200 300 ගත්ත එක හොඳ වැඩක් නෙමෙයි කියලායි මම හිතන්නේ. නෑ මම එම සතපහක්වත් ජනාධිපති අරමුදලෙන් එහෙම ආධාර අරගෙන නැහැ. හැබැයි අපි මේ හදවත් ශෛල කර්ම තිබ්බ අයට ඒ වගේම වකුගඩු ශෛල කර්ම තිබ්බ අයට එහෙම අහිංසක මිනිසුන්ට අපි හුවා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 7 ලක්ෂ 8 ලක්ෂ 9 අරන් දීලා තිනවා. හැබැයි මම එක කාරණයක් කියන්න ඕන. ජනාධිපති අරමුදල හරීම ඈලි මෑලි ගතියට ප්‍රමාද වෙවි තමයි ඔය සාමාන්‍ය මිනිසුන්ගේ ආධාර දුන්නේ. හදවත් සැත්කමකට වකුගඩු සැත්කමකට පිළිකා සැත්කමකට මේ වගේ දේවල් වලට ඉක්මනින් සල්ලි ඕන. හැබැයි ජනාධිපති අරමුදල හරීම ප්‍රමාදයක්. ඒක මම දැක්කා මේ ඔය චන්ද්‍රිකා යුගයේ ඒ වගේම මහින්ද රාජපක්ෂ යුගයේ මේ ප්‍රමාදය තිබුණා. හැබැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලේ ඔහු ක්‍රමවේදයක් හදලා තිබ්බා. දවස් කීපයක් ඇතුළත ඒ ජනාධිපති අරමුදලේ ආධාරය දෙන්න. ඒ නිසා පිළිකා රෝගීන් වකුගඩු රෝගීන් හදවත් රෝගීන් වගේ අයට තමුන්ගේ ජීවිතය ඒකෙන් ගලව ගන්න පුළුවන් වුණා. ක්ෂණිකව ජනාධිපති අරමුදලෙන් ආධාර ගන්නත් පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම ආයෙත් කියන්නේ ජනාධිපති අරමුදලෙන් බලය පාවිච්චි කරලා ඒ ලක්ෂ 100 200 300 ගත්ත එක වරදක්. ඒක ඇත්තටම අවබෝධතාව.
වීඩියෝ එක බලපුවාම මට පේනවා ඇති SB දිසානායක මාලිමාවේ ආණ්ඩුව වර්තමානයේ මේ කරගෙන යන වැඩේ හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් යම් දේවල් හදා ගන්න ඕන අරකයි මේක කියනවා. කෙසේවා මෙච්චර මේ මාලිමාව ගැන දැන් හොඳ කියන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද අපිට මතකයි මහමැතිවරණ කාලේ ජනාධිපතිවරණ කාලේ එහෙම ලොකුවට මාලිමාවට බැන්නා. හරි ප්‍රතිපත්ති ප්‍රකාශන වලට අරවට මේවට මේ කට්ටිය හැමෝම බැනපු කට්ටිය දැන් හොඳයි කියාගෙන යනවා. රනිල් වික්‍රමසිංහ වුණ හැටත් ඒ ඇස්සේ එහෙම කමෙන්ට් ටිකක් දාලා ලකුණු ටිකක් දෙනවා. කොහොම හරි වේවා. මේ මොකක්ද මේ ගහන ගේම කියන එක ඉතින් දේශපාලන ගේම අපි දන්නේ නැහැ. ඉස්සරහට අනාගතයේදී සමහර විට SB දිසානායක මාලිමාවට මුක්කුවක් ගහන්න ඉන්නවත් දන්නෙත් නැහැ. කොහොම හරි ඒවා ඉතින් ඒ කට්ටියගේ හිත තමයි ඒව දන්නේ. කොහොම හරි මේ SB දිසානායක කියන මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇමතිවරයා කියන මේ කතාව සම්බන්ධව ආධාරණ අදහස් මොකක්ද පල්ලෙහෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙ නැත්නම් ඔයාලා හැමෝටම ජය වේවා. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න My TV YouTube channel එක දැන්ම subscribe කරන්න.